හෙල්ලෝ යාලනේ මේ ඔයගොල්ලෝ එකතු වෙලානේ කලික ටෙච් ගයිඩ් YouTube channel එකේ තවත් brand new video එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට අරන් ආවේ කොහොමද ඔයාගේ low end PC එකෙන් හරියටම Free Fire play කරන්න කියලා. ඉතින් VJ card එක නැතුව Free Fire play කරන විදිය ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් අන්න ඒකට උත්තරයක් විදිහට තමයි අද මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ගොඩක් කෙනෙක් අහලා තිබ්බා Free Fire එකේ PC version එකක් තියනවද? තියෙනවා නම් ඒක දාගන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් Free Fire එකේ PC version එකක් නැහැ. අපි emulator එකක් දාලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා එහෙනම් මේකට හොඳම emulator එක මොකක්ද කියලා. ඉතින් අද වීඩියෝ එකකින් ගෙනාවේ අන්න ඒ emulator එකක් දාලා කොහොමද හරියටම ඔයාගේ PC එකෙන් Free Fire play කරන්න කියලා. ඉතින් මගේ PC එකත් ඔයගොල්ලෝ දන්නවා ඇති laptop එකක් i3 10th gen එකක්. ඉතින් මම මේකෙන් අද onboard VGA වලින් ඔයාලට කොහොමද Free Fire play කරන්න කියලා පෙන්නන. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ඉතින් යාළුවනේ මම ඔයගොල්ලන්ට කියවනේ අපි අද Free Fire play කරන්න යන onboard graphics වලින් කියලා. ඉතින් ඔයාලා මගේ PC එකේ specs ඕන නම් මෙන්න බලා ගන්න. ඉතින් මේකේ තියෙන Core i3 10th gen CPU එකක්. ඒ වගේම 8GB RAM එකක් වගේම GPU එක විතර තියෙන්නේ Intel UHD graphics. ඉතින් මේක 4GB විතර හැදිලා තියෙන RAM එකත් එක්ක මේ වෙලා. ඉතින් ඔන්න ඔය දේවල් වලින් තමයි අද Free Fire play කරන්න යන්නේ. ඉතින් අපි කිව්වා PC version එකක් නැහැ නේ Free Fire වල. ඉතින් එහෙනම් emulator එකක් දාගන්න ඕනේ කියලා. ඉතින් මේ emulator එක විදිහට අපි අද use කරන්නේ MS Player කියන එක. ඉතින් BlueStacks MemoPay වගේ තව ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඇත්තටම මට නම් ඒ වගේ විතර ඇල්ලුවේ නැහැ. මොකද ඒක lag වෙන්න ගත්තා. ඉතින් ටිකක් play කර කර යද්දි ඒක lag වෙනවා. ඉතින් MS Player කියන එක නම් කිසිම lag එකක් බලා ගන්න පුළුවන් වුණේ මම ultra දාලාත් බැලුවා. ඉතින් මම නම් අනිවාර්යෙන් recommend කරනවා MS Player එක. ඉතින් අපි අද Free Fire play කරන්න යන්නේ මෙන්න මේ MS Player කියන එක දාලා. ඉතින් මේක ඔයාගේ low end PC ඕනම එකකට දාන්න පුළුවන්. ඉතින් 4GB RAM උනත් මේක ඔයාලට Free Fire play කරන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් යමු මේක දාගන්න. ඉතින් මේක දාගන්න මම දැන් Google Chrome එක open කරගන්නවා. ඉතින් Chrome එකේ search bar එකේ MSI Player කියලා මම search කරගන්නවා. ඉතින් එහෙම search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන MSI Player X BlueStacks කියන එක උඩ ක්ලික් කරලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඔයාව ලෝඩ් වෙයි. ඉතින් ඒ ලෝඩ් වුණාට පස්සේ වැඩි දෙයක් කරන්න නැහැ. ඔයා මෙතන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් වෙන බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක දැන් කැන්සල් කරගන්න. මම මේක කලින් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන මේ ෆයිල් එක. ඉතින් මම මේක ක්ලෝස් කරගෙන දැන් this PC එකට යනවා. this PC එකට ගිහිල්ලා මෙතන ඩවුන්ලෝඩ්ස් වල ඔයාලට පේනවා. ඉතින් මම මේක කලින් මේ zip file එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මේක ඔයා එක්ස්ට්‍රැක්ට් කරලා සාමාන්‍යයෙන් අපි app එකක් ඩවුන්ලෝඩ් කරන විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම දැන් මේ app එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන වගේ SSD එකක් තියෙනවා. අනිවාර්යෙන් SSD එකට දාගන්න. මොකද ඒක ඔයාගේ lag වෙන්න නැති එක ගොඩක් අඩු කරනවා. ඉතින් මම දැන් MS Player එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ black screen එකක් આવුත් ඔයා yes දෙන්න. ඉතින් මෙන්න මේ වගේ මගේ MS Player එක load වෙනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න නම් කිසිම data ප්‍රමාණයක් යන්නේ නැහැ. ඉතින් ඔයාට data යන්නේ නැහැ මේක download කරන්න. ඉතින් data off කරලා download කරන්න බලන්න. මාත් එහෙම එක සැරයක් try කරා. ඉතින් මේක පොඩි update එකක් තියෙනවා. ඒක update වෙනවා. ඉතින් update එකට උනත් ලොකු වෙලාවක් යනවා. ඔයාලට පේනද කොච්චර smooth විදිහට මේක run කරනවාද කියලා මගේ PC එකේ. ඉතින් CPU GPU performance පැත්තට ගියොත් CPU performance එක 151ක් RAM එක 4GB වගේ තමයි run කරන්නේ. ඉතින් මොන්න බලන්න ඔය වගේ ගොඩක් මේකට අදින්න නැහැ. ඉතින් ඕපන් කරා. ඉතින් දැන් අපිට මේක මෙතන මේ අපිට Play Store එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන Free Fire කියලා search කරගන්නම්. ඉතින් මම මෙතන Free Fire කියලා search කරගත්තා. ඉතින් අපිට මෙතනින් මේක download කරගන්න බෑ. ඇත්තටම ඔයාලට පේනවා ඇති හොඳට කිසිම lag එකක් නැතුව මේක load වෙනවා. ඉතින් මේක චුට්ටක් slow වෙන්නේ මගේ internet connection නැතේ. ඔයාලට fiber එකක් වගේ තියෙනවා නම් හොඳට මේක කරගන්න පුළුවන්. ඉතින් මේක මෙතනින් නෙමෙයි අපි කරන්න ඕනේ. අපි ආපහු home එකට යන්න. ඉතින් ඔයාලට පේනවා ඇති උඩින් මේ වගේ icon එකක් තියෙනවා. උඩින් නම් මගේ නම් තියෙන්නේ 3 වෙනියට. ඔයාගේ වෙනස් වෙන්න පුළුවන් තියෙන තැන. ඉතින් මම මෙතන මේ MSI මේ Player කියන එක තමයි අපිට ඕන වෙන්නේ. අපි මම ඒක උඩ ක්ලික් කරනවා. ඉතින් ඔයාලට පළවෙනි වතාවට මේ load වෙන මේකට ආවනම් මේක downloading කියලා වැටෙනවා. ඉතින් මගේ තුන දැන් download වෙනවා. ඉතින් මේක download වෙන්න ටික වෙලාවක් යනවා. මම ඔයාලට ටිකක් වීඩියෝ එක ස්පීඩ් කරලා පෙන්නන්නම්. ඉතින් ඔන්න යාළුවනේ මම වීඩියෝ එක නවත්තලා තමයි පටන් ගත්තේ. මොකද මේක download වෙන්න මට විනාඩි 20ක් විතර ගියා. ඉතින් වීඩියෝ එක ස්පීඩ් කරත්
සාමාන්‍යයෙන් වීඩියෝ එක ඩවුන්ලෝඩින් ටයිම් විනාඩි 5ක් විතර යනවා. ඉතින් වීඩියෝ ගොඩක් දිග නිසා මම ඕන වීඩියෝ එක නවත්තලා තමයි දැන් පටන් ගත්තේ. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ MSI app player එක ඇතුළට. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක ඔයාලට Free Fire download කරන්න කියලා. ඉතින් ඔයා මෙතන මේ තියෙන Play Store කියන එකට එක සැරයක් ක්ලික් කරන්න. ඉතින් ඔයාගේ ඕක මෙතන තිබ්බ නැත්නම් අනිවාර්යෙන් මෙතන මේ system app කියන එක ඇතුළේ තියෙනවා. මාත් ඒක ඇතුළේ තිබිලා තමයි ගත්තේ. ඉතින් මම මේ Play Store කියන එකට එක සැරයක් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ලෝඩ් වෙනවා පෙනේ ඔයාගේ කම්පියුටරේ වගේම ඔයාගේ ෆෝන් එකේ වගේම. ඉතින් අන්න ඒ විදිහට ඔයාට පුළුවන් දැන් ඔයාට ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න. ඉතින් ගේම් විතරක් නෙමෙයි ඕනම ඇප් එකක් පුළුවන් Android ඕනම ඇප් එකක් ඔයාට දැන් මේකේ ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මම දැන් වීඩියෝ එක ස්පීඩ් කරලා පෙන්නනවා ඔයාලට ඩවුන්ලෝඩින් එක. ඉතින් මම සර්ච් එකට ගිහිල්ලා Free Fire කියලා සර්ච් කරගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපිට අපේ ෆෝන් එකේ වගේම පෙන්නන. ඉතින් මම ඉන්ස්ටෝලේෂන් එක ඔයාලට දැන් ස්පීඩ් කරලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට දැන් බලාගන්න පුළුවන් වෙන ඉතින් මගේ PC එකට Free Fire එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ. ඉතින් මට මේක ඉන්ස්ටෝල් වෙන්න විනාඩි කිහිපයක් ගියා. ඉතින් මේක වගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක තීරණය වෙනවා. ඉතින් මම දැනට මෙතනින් බෑක් වෙන්නම්. මොකද ඔයාට මේකේ කියලා දෙන්න තව settings ටිකක් තියෙනවා. සහ තව චූටි දේවල් ටිකක් ඔයාලට මට කියන්න තියෙනවා. ඉතින් මම මෙතන මේ තියෙන home icon එක ක්ලික් කරලා අපේ emulator එකේ home එකට යනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ emulator එකේ මේ මෙතන Free Fire කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ක්ලික් කරලා අර වගේම ඔයාලට Free Fire එකට යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති කිසිම lag එකක් නැතුව අර ගාරිනල් logo එක එනවා. ඉතින් මාරම ස්පීඩ්. ඉතින් ඔයාලට තව කියන්න දෙයක් තියෙනවා. ඔයාට මේ emulator එකේ ඕන මේ කියන්නේ ඔක 2GB RAM එකක් තියෙන PC එකක් උනත් මේක දාගෙන ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් ඒකට අපි දැන් මේක settings ටික හදා ගන්න ඕනේ. ඉතින් ඔක්කොටම කලින් මම ඔයාලට settings වලට යන්නේ කොහොමද කියන්න. ඉතින් මෙතන තියෙන මෙන්න මේ settings වලට යන්න නම් මෙන්න මෙතන තියෙන ඔයාලට පේනවා ඇති ඉරි කැලි තුනක් තියෙනවා. මේ ඉරි කැලි තුන ඒ කියන්නේ minimize එකට එහා පැත්තේ ඉරි කැලි තුනක් තියෙනවා. මේ ඉරි කැලි තුන එක සැරයක් ක්ලික් කරලා ඊට පස්සේ ඔයාලට open වෙන පොඩි තව එක ඒවා තියෙන චූටි කොටුවක්. මේ කොටුවේ උඩම තියෙන මේ settings කියන කොට එක සැරයක් ක්ලික් කරන්න. ඉතින් මං හිතනවා ඔයාලට අය සැරයක් මතක් කරන්න ඕනේ නැති කියලා. මෙතන ඉරි තුනේ බුවා මෙතන settings කියන එකට යනවා. ඉතින් මෙන්න මේ විදියට අපේ settings ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාගේ GPU එකේ cost ටික දාගන්න. මගේ cost දෙකයි තියෙන්නේ. මෙතන වගේ memory එක මම මේක දැන් හදන්න යන්නේ. ඉතින් ඔයාලට මේකේ full video එක තව දවස් 4කින් 5කින් බලා ගන්න පුළුවන් වෙනවා මගේ channel එකේ. ඉතින් මම මේ video එකත් ඔයාලට බලන්න පුළුවන්. පස්සේ බලන කෙනෙක් නම් දැන් මෙතන උඩින් වැටේ. ඉතින් මෙතන frame rate කියන එකට enable high frame rate දාගෙන මේ 240ම දාගෙන ඉතින් ඔයාලට FPS on නම් ඒ කියන්නේ කොච්චර FPS ප්‍රමාණයක් යනවද කියලා බලන්න ඕන නම් මේ FPS කියන on කරගන්න. ඉතින් තව ගොඩක් settings තියෙනවා. ඒව දැන් මම ඔයාලට කරලා පෙන්නන්න නැහැ. ඉතින් මම මෙතන save changes දෙනවා. මේක ආයෙ restart වෙනවා. ඔයාලට පේනවා ඉතින් චුට්ටි වෙලාවක් ඇයි. ඔයාගේ PC එක සාමාන්‍යයෙන් හොඳ ස්පීඩ් නම් මේක ඔයාලට ඉච්චර වෙලාවක් යනවා. ඔයාලට පේනවා දැන් load වෙනවා. ඉතින් මේක චුට්ට load වෙනවා. ඉතින් සාමාන්‍ය ස්පීඩ් එකකින් load වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ආයෙත් අපිව log වෙනවා. ඉතින් ඔයාට මේකේ මේ Free Fire logo එක ඔයාගේ ඩෙස්ක්ටොප් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම නම් ඒක ඇඩ් කරගන්න විදියක් දන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් යටින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මාත් දන්නේ දේවල් ගොඩයි. ඒවා ඉගෙන ගන්න මාත් කැමතියි. ඉතින් කිසි තරහක් නැහැ. මේ මගේ වීඩියෝ එක අඩුපාඩුවක් තියෙනවා නම් ඔන්ලයින් යටින් කමෙන්ට් කරන්න. ඉතින් අපි දැන් Free Fire එකට ලොග් වෙලා බලමු ඇත්තටම මේක වැඩ කරනවද කියලා. ඉතින් මම මේ Free Fire කෙනෙකුට දැන් ඔන්න ක්ලික් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති ගරිනල් logo එක වැටිලා. මෙතනින් දැන් අපි මේ Free Fire එක load වෙනවා. ඉතින් loading කියලා වටනවා ඔයාලට පේනවා ඇති phone එකේ වගේම. ඉතින් චූටි වෙලාවක් යනවා. ඔයාලට පේනවා ඇති අපිට phone එකේ වගේම මොනවද දැන් log වෙලා තියෙන්නේ.
ඉතින් යාළුවනේ මම සවුන්ඩ් එක ඔන්න ඕෆ් කරගත්තා. මොකද අපේ වීඩියෝ එකේ කරදරයක් හින්දා. ඉතින් ඔයාලට පේනවා ඇති ෆෝන් එකේදී වගේම මෙතන අපිට තියෙනවා. ඉතින් මම මගේ පරර account එකක් දීලා තමයි මෙතන log වුනේ. ඉතින් කිසිම lag එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙතන settings ටික බැලුවොත් display ultra තියෙන්නේ. හරි ultra දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ onboard graphics එක මම ultra දාලා play කරනවා කියන්නේ. ඔගේ VJ එකක් තියෙනවා කොච්චර හොඳට use කරන්න පුළුවන්. ඉතින් CPU performance එක සාමාන්‍යයෙන් 188ක් RAM එක සාමාන්‍යයෙන් අර අතන අපිට දුන්න නම් මෙච්චර යන්නේ නැහැ. ඉතින් graphics සාමාන්‍යයෙන් යනවා. ඉතින් ලොකු අවුලක් නැහැ. හොඳ ස්මූත් විදියට play වෙනවා. ඉතින් අපි gameplay එකට ගිහිල්ලා බලමු. ඉතින් මම මෙතනින් එකක් දාගන්නවා. ඉතින් ඔයාට මම gameplay එකත් පෙන්නන්න. ඉතින් මේ gameplay එක බලලා ඔයා මේක හොඳයි නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් යාළුවනේ ඔන්න දැන් මම ඉන්නේ training ground එකේ. ඉතින් මට කිසිම lag එකක් බලා ගන්න පුළුවන් නැහැ. ඉතින් මේක කිසිම lag එකක් නැතුව play වෙනවට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් VGA card එකක් තියෙනවා මීට වඩා ගොඩක් හොඳට play වෙයි කියලා මම හිතනවා. ඉතින් gameplay එකක් ටිකක් බලන්නකෝ. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙන වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක මම හිතනවා ඔයාට ඔයාගේ PC එකේ Free Fire play කරගන්න විදිය හරියටම දැනගන්න නැති කියලා. ඉතින් ඔයාට වීඩියෝ එකේ තේරුම් නැති මොකක් හරි තැනක් තියෙනවා නේද? පල්ලෙහා comment section එකෙන් දාන්න. ඉතින් මම අනිවාර්යෙන් උත්තරයක් දාන්න. ඉතින් වීඩියෝ එකේ හොඳ නරකත් පහලින් comment කරන් යන්න. ඉතින් වීඩියෝ එකේ මොන හරි අවුලක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ comment කරලා මට කියන්න. ඉතින් ආයෙත් අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. මගේ channel එකත් අදම මගේ channel එකත් එකතු වෙනවා නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් අදට ගිහලා නම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.